ඔයා විශ්වාස කරනවද මේ වෙනකොටත් ඔයා වෙනුවෙන් විශ්වය හොඳම දේ ලෑස්ති කරමින් ඉන්න කියලා? ඔයා විශ්වාස කරනවද ඔයාගේ හැම සිතුවිල්ලකටම විශ්වය ඔයත් එක්ක ගනුදෙනු කරනවා කියලා? ඔයා විශ්වාස කරනවද ඔයාගේ මානසික සිතුවිලි විශ්වයත් එක්ක කතා කරනවා කියලා? ඔයා විශ්වාස කරනවද ඔයාගේ ජීවිතයේ දැන් මේ මොහොතේ සිදුවෙන සිදුවීම් විශ්වය දැනටමත් දැනගෙන ඉවරයි කියලා? එහෙනම් කොහොමද මේ විශ්වයේ පණිවිඩය අප වෙත ලබා ගන්න කියලා මනෝවිද්‍යාවේ හරි අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. ඒ කොහොමද දන්නවද? විද්‍යාත්මකව law of attraction කියන්නේ positive psychology සහ neuropsychology වල සම්මිශ්‍රණයක්. එය මෙලෙස විග්‍රහ කරලා තියෙනවා. දියුණුව ලබන මනසක් ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ හැසිරීම් ඔවුන්ගේ ජීවිතය වෙනස් කිරීමට හේතු වෙනවා කියලා. ආකර්ෂණය නීතිය මනෝවිද්‍යාත්මකව සනාථ කළ හැක්කේ මිනිසාගේ විශ්වාස, මනස සහ ක්‍රියාවන් ඔහුගේ ජීවිතය වෙනස් කරන ආකාරය පිළිබඳව කතා කරන නිසයි. වෙනස් වන ලෝකය තුළ අපි කොහොමද අපේ සිතුවිලි ධනාත්මකව ජයග්‍රහණය වෙත අරගෙන යන්නේ ආකර්ෂණ නීතියට අනුව කියලා. එහෙනම් ආකර්ෂණ නීතිය යොදා ගනිමින් ඔයාගේ මනස සකස් කරගන්නේ කොහොමද කියලා අපේ මනෝවිද්‍යා පාසල තුලින් ළඟදිම මම ඔයාලට කියලා දෙනවා. තාමත් ඔයාලා අපේ මනෝවිද්‍යා පාසල subscribe කරලා නැත්නම් මේ දැනුම අපේ මනෝවිද්‍යා පාසල subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.